අලුත් වීඩියෝ එකක් පයිනස් තරණේම මේ ඔයාලා දකින්නේ පයිනස් ගහක තියෙන පීල්ලක්. ඉතින් මේ පයිනස් රබර් කිරි වගේ පයිනස් කිරි ගරන් තියෙන විදිහ තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් පළවෙනියටම අපි කරන්නේ මෙන්න මේ පයිනස් කිරි ගද්දි මෙන්න මේ ආකාරයට V හැඩයට මේක හදා ගන්නවා. මේ ඔයාලට පේනවා ගොඩක් V අකුරු මෙතන දක්නට ලැබෙනවා. එතකොට උඩින්ම අපිට පේනවා මෙන්න මෙතන පීල් තියෙනවා. මේකකින් තමයි කිරි එන්නේ. මෙන්න මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ. මෙන්න මේ යකඩ වගේ තියෙන පොඩි පීලෙන් තමයි කිරි එන්නේ. මෙතෙන්ට තමයි පොල් කට්ට හයි කරන්නේ. ඔව් මේක දැන් හයි කරන්න පුළුවන් ඉන්නේ නෑ. මොකද මේක පරණයි. මේක දැන් හයි මොකද මේ දැන් මේ පයිනස් ගස් වලින් කිරි ගන්නේ නැහැ. කිරි ගන්නේ නැහැ. ඔව් මේවා ගොඩක් පරණ ගස්. ඉතින් මේ විදිහට තමයි පයිනස් ගස් වලින් කිරි ගන්නේ. එතකොට මේවා ගන්නේ මේවා මම අහලා තියෙනවා මේවා සුවඳ විලවුම් හදන්න මේවා ගොඩක් භාවිත කරනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔයාලත් මේක ගැන දන්නේ නැත්නම් අපි මේ පෙන්නුව දෙයින් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් ගේන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට අපි සමු ගන්නවා මේ පයිනස් තරණයේ දෙවැනි කොටස.